ඔයාටත් කවදා හරි ලැබිලා තියෙනවද හදවතට දැනුණු තෑග්ගක්? මිල අධික නිසා නෙවෙයි. ආදරයෙන් හදපු නිසා. මේ ගෙදරදිම ආදරයෙන් හදන පාටි ෆුඩ් ගිෆ්ට් බොක්ස් එකක් ඒ වගේ දෙයක්. මේක කෑම පෙට්ටියක් විතරක් නෙවෙයි. මේක ආදරය, සෙනෙහස, සැලකිල්ල සහ කරුණාව පිරුණු තෑග්ගක්. උපන් දිනයකට, මව්වරුන්ගේ දිනයට, පියවරුන්ගේ දිනයට, අලුතෙන් බබෙක් ලැබුණු පවුලකට නැත්නම් අසීරු කාලයක් ගත කරන කෙනෙකුට මේ වගේ තෑග්ගක් දුන්නොත් ඒක යාළගේ දවස ලස්සන කරන්න පුළුවන්. සමහර විට ඔයාට ඉන්න පුළුවන් උපන්දිනය කවදාවත් සමරලා නැති යාළුවෙක්. නැත්නම් Tamanගේ විශේෂ දවස තනියම ගත කරන කෙනෙක්. ඔබ ආදරෙන් හදපු රසවත් කෑම වලින් පිරුණු මේ ලස්සන තෑගි පෙට්ටිය එයාට දුන්නම එයාලගේ මූණේ දිස්වන සතුට ඔබට හිතා ගන්න බැරි වෙයි. අද මම ඔයාලට මේ ගිෆ්ට් එකට දාන්න පුළුවන් රසවත් පාටි ෆුඩ් වර්ග ගොඩාක් පෙන්නනවා. හැබැයි මේ හැම එකක්ම හදන්න ඕනි නෑ. ඔයා කැමති කෑම වර්ග කීපයක් හදලා ලස්සනට පෙට්ටියක අසුරලා හදවතින්ම දෙන වටිනා තෑග්ගක් නිර්මාණය කරන්න. මම මේ වගේ දේවල් ගොඩක් දේවල් කළා තියෙනවා. මම දන්නවා ඒකෙන් මම විඳින සතුට. සමහර වෙලාවට ලොකු මතකයක් ඇති වෙන්න පොඩි ආදරණීය ක්‍රියාවලියක්. ඉතින් අද අපි හදමු රසවත් කෑම විතරක් නෙවෙයි කෙනෙකුට ඔයා මට ගොඩක් වටිනවා කියලා දැනෙන ආදරණීය තෑග්ගක්. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම ඩෝ එකක් හදා ගන්නවා. දැන් මම ඔයාලත් එක්ක ගොඩාක් මේ පාන් එක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් හැම එකටම එකම ඩෝ එක තමයි ගන්නෙ. වෙනස් කරනවා. පොඩි පොඩි වෙලාවලට බිත්තර එකතු කරනවා, බටර් එකතු කරනවා. ඒ වගේ වෙනස්කම් ඇරුණාම සාමාන්‍ය මූලික સિદ્ધාන්තය එකමයි. ඉතින් මේ වගේ ඩෝ එකක් හදාගත්තාම ඔයාට බනිස් වර්ග ගොඩාක් දේවල් හදාගන්න පුළුවන් මේ එක ඩෝ එකකින්. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්නනවා පිටි ටිකකින් මම ඇත්තටම ඩෝ එක හදලා තියෙන්නේ මොකෝ මේක පිපෙනකන් ඉන්න බෑ අපිට ගොඩක් සීතලයි වෙලා යනවා පිපෙන්න ඒකින්ද මම මේක කලින් හදලා තියෙන්නේ මේ ඔයාලට අද කෙටියෙන් පෙන්නනවා. ඉතින් මේ වගේ පිටි වලට ඊස්ට් ඒවා දාලා ලුණු මම පවුඩර් මිල්ක් ඔය දාන්නේ ඒ වගේ දාලා ඔක්කොම කල් ඉවරලා මේක අතේ නොවැළෙන ගානට අනල ඉවරලා ප්‍රමාණය දෙගුණයක් වෙනකම් මම මේක වහලා තියෙනවා. උණුසුම් තැනක. ඉතින් මේක හදාගත්තහම අපිට මාළු බනිස් හදන්න පුළුවන්, පීස හදන්න පුළුවන්, කිඹුලා බනිස්, සීනි සම්බල් බනිස්, මිනි බර්ගර්ස්, සබ්වේ බන් ඉතින් ගොඩාක් දේවල් හදාගන්න පුළුවන්. ඉතින් පාටි බොක්ස් එකකට පාටි එකකට ගොඩක් කෑම හදාගන්න පුළුවන් මෙතනදී. ඉතින් දැන් ඔයාලා දැන් මේ කෑම ටික දැක්කහම හිතයි අම්මෝ ලොකු වැඩක් කියලා. හැබැයි මේවා මම එක දවසකින් නෙවෙයි හැදුවේ. සමහර කෑම කලින් දවසේ ෆිලින් වගේ දේවල් හදලා තිබ්බා. ඊට පස්සේ මේ පාටි එකට දෙමක දෙන දවසේ මම මේවා ඩෝ එක අනලා ෆිල් කරලා බේක් කරා විතරයි. ඉතින් ඒකින්ද ලොකු වැඩක් කියලා හිතන්න එපා. අනිත් එක මේ කෑම જાති ඔක්කොම හදන්නත් අවශ්‍ය නැහැ. මම මේ ගොඩාක් රෙසිපීස් මෙතන තියෙන හැම දෙයක්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒකින්ද මම ඩීටේල් පෙන්නන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා බනිස් හදන හැටි, මාළු බනිස් හදන හැටි, කිඹුලා බනිස්, සීනි සම්බල් බනිස් මේ හැම රෙසිපි එකක්ම මම ෂෙයා කරලා තිනවා. අද මම මේ ටික ඔක්කොම එක තැනකට ගෙනල්ලා පාටි එකකට නැත්තම් gift box එකකට කෑම ටිකක් හදාගන්න හැටි තමයි පෙන්වන්නේ. දැන් ඔන්න මම මේ විදිහට නීට් කරලා ඉවරලා මේක පිපෙන්න තියන්න ඕනේ. ඉතින් හොඳට නීට් කරගන්න. මේක පිපෙන කාලය වගේ කාලගුණය අනුව බලපානවා. හොඳට උණුසුම් තැනක තියාගන්න. ඉතින් මේවදී හොඳ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න හොඳ පාන් පිටි එකක් ඊස්ට් එකක් ඒ හැමදේම පාවිච්චි කළා. දැන් ඔන්න මගේ දැන් ඩෝ එක මං අනලා ඉවරයි. දැන් මං ඔයාලට ඊළඟට පෙන්නන්නේ මේ මං කලින් හදලා තිබ්බා ඩෝ එක. මම මේක ෆිල්ම් කරන්න පටන් ගන්න කලින් ඩෝ එකක් අනලා තිබ්බා. මොකද ගොඩක් වෙලා යනවා අපිට පිපෙන්න. ඉතින් දැන් ඔන්න මේකෙන් මං ගොඩාක් දේවල් හදා ගන්නවා. හැමදේම ටික ටික මේ හදා ගන්නවා. ඉතින් ඒ අවශ්‍ය ප්‍රමාණයට දැන් මේ ඩෝ එක පෝෂන් කරගන්න ඕන. කිඹුලා බනිස් වලට, මිනි පීසා වලට, මිනි බර්ගර්ස් හැමදේම අපි පොඩියට හදන්නේ. සීනි සම්බල් බනිස්
ඉතින් ඒ ටික හදන්න මම මේ විදිහට ඩෝ එක කඩා ගන්නවා. කඩාගෙන මේ වගේ ස්මූත් බෝල් හදලා ඉවරලා තව විනාඩි 20ක් විතර වහලා තියනවා ටී ටවල් එකකින්. ඊට පස්සේ තමයි අපි මේකට ෆිලින් දාන්නේ. ඉතින් දැන් මේ පියවරයන් ඔක්කොම ඔයාලා දැකලා තියෙනවා මගේ channel එක බලන කෙනෙක් නම් මම මේවා ගොඩාක් විස්තර කරලා කියලා දීලා තිනවා. අනිවාර්යෙන් මෙතනදී මේ බෝල හොඳට ස්මූත් එකට හදලා ආයෙ වහලා තියන්න ඕනි පිපෙන්න. දැන් ඔන්න මගේ බෝල ටික හරි මං වහලා තියෙනවා. ඊළඟට අපි මම දැන් මේ ඊළඟට පෙන්නන ඒවා මං කලින් දවසේ හැදුවේ ඇත්තටම. හදලා මං ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. මං ඉස්සෝ ටිකක් ගෙනල්ලා මහ ගොඩක් නෙවෙයි. ඉස්සෝ ටිකක් ඩෙවල් කරගන්නවා. මං ඉස්සෙල්ලම පෑන් එකට බටර් කෑල්ලක් දාලා ඉවර වෙලා බටර් ටික රත් වුනහම ඉස්සෙල්ලම ඉස්සෝ ටිකට මම ලුණු ගම්මිරිස් දැන් මම මේ දාගන්නේ ලුණු ගම්මිරිස් දාලා දෙහි කෑල්ලක් දාලා ඉවර වෙලා ඒක සීසන් කරගන්න ඕනි හොඳට ඉස්සෝ ටික. ඊළඟට බටර් වලට දාලා ඉස්සෝ ටික මං ඉස්සෝ බැදෙන්න ඉතින් මහ වෙලාවක් යන්නේ නැහැ. පාට වෙනස් වෙලා ඒක කුක් වුණාට පස්සේ මං ඒක වෙනම භාජනයකට ආයි දාගන්නවා. ඉතින් මේක හරි රස ෆිලින් එකක් පීසා වලට ඕන එකකට බර්ගර්ස් වලට වෙන වෙනම සෝස් වර්ග ගොඩක් දාන්න ඕනේ මේ ෆිලින් එක දැම්මහම ඇති. දැන් මම ඊළඟට ඕනේ දැන් ඉස්සෝ ටික මගේ කුක් වෙලා තියෙන්නේ ඒ බටර් ඉතුරු වෙච්ච ටිකටම මම තෙල් තේ හැන්දක් විතර දාගන්නවා. දාලා ඉවරලා ඒකට මම දැන් දාගත්තේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඊළඟට මම කපලා ලෑස්ති කරලා තියාගෙන ඉන්නවා මාළු මිරිස් කරලකින් කෑල්ලක් බෙල් පෙපර් කෑල්ලක් රතුයි කහයි චෙරි ටොමැටෝස් ටිකක් කපලා ඒ ටික දාගන්නවා. දැන් මේවා වැඩි කුක් වෙන්න දෙන්නේ නැහැ මම. ඊළඟට මම මේ කෑලි මිරිස්සුයි මිරිස් කුඩුයි ඔගොල්ලන් සැර කරන ප්‍රමාණයට දාගන්න. තේ හැඳි භාගයක් වෙන්න වගේ දාගන්න. ගම් මිරිස් කුඩු ටිකක් ඒවා දාගන්නවා. ලුණු චුට්ටකුත් දාගන්න ඕනි මේ ලෝලු වලට. මොකෝ ඉස්සොන්ට දාලා තියෙන සෝස් එකක් තියෙනවා. ඒක හින්දා ප්‍රවේශමෙන් දාගන්න. ඊළඟට මම මේකට ටොමැටෝ සෝස් දාගන්නවා. මේ සැහැඳි දෙකක් විතර දාලා ඉවර වෙලා හොඳට කවලම් කරලා ඉවරලා තවත් මුකුත් දාන්නේ නැහැ මේකට. ඊළඟට මම මේකට ඉස්සෝ ටික එකතු කරගන්නවා. දැන් මම ඕන එක ෆිලින් එකක් හදලා ඉවරයි. මම ওই විදිහට ඔක්කොම ෆිලින් ටික කලින් දවසේ හදාගත්තා. හදලා මම ඒව ෆ්‍රිජ් එකට දාලා තිබ්බේ. එතකොට අර ඩෝ එක පිපුණාට පස්සේ හරි ලේසි මේවා හදාගෙන තියාගත්තාම මේවා ඇත්තටම මේක හදන්න මහ වෙලාවක් ගියේ නැහැ. ඉස්සෝ ටික සුද්ධ කරගන්න තමයි ටිකක් වෙලා යන්නේ. මෙතන ඉතින් මහ ගොඩක් ඉස්සෝ නැහැ. රහ බලන්න ලුණු ඇඹුල් තියනවාද කියලා ඔයාලට ඇඹුලයි නම් සීනි ටිකක් දාගන්න පුළුවන්. දැන් මගේ ඉස්සෝ ෆිලින් එක හරි. මම දැන් ඊළඟ ෆිලින් එකට යනවා. මම මෙතනදී ඊළඟට චිකන් ෆිලින් එකක් තමයි මේ හදන්නේ. මම චිකන් බ්‍රෙස්ට් එකක් ඔය පුංචි කෑලි වලට කපාගෙන තියෙන්නේ. චිකන් ටිකත් දෙවල් එකක් වගේ එකක් තමයි හදාගන්නේ. ඉතින් මේ වගේව ඔයාලා දන්නවා මම චිකන් වලට ඇති වෙන ලුණු ටිකක් දාගන්නවා. දාලා ඉවර වෙලා චිකන් ටික ටිකක් කුක් වෙන්න අරිනවා. ටිකක් ඔයාලට පේනවනේ දැන් ගෝල්ඩන් බ්‍රවුන් වෙන්න වගේ සමහර කෑලි බැදිලා. චිකන් ටික හොඳටම කුක් වෙන්න ඕන මෙතනදී. ඉස්සෝ වගේ නෙමෙයි ඉතින් චිකන් කුක් වෙන්න ටිකක් වෙලා යනවා. එතකන් ඔයාලා අනිත් දේවල් ලෑස්ති කරගන්න. දැන් මම දාන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඉතින් දැන් මේ ගොඩක් කඩේ දැන් ගොඩක් කෑම හදන හින්දා මම කඩෙන් ගෙනා පේස්ට් එකක් තමයි මේ වගේ වෙලාවට පාවිච්චි කරන්නේ. ඊළඟට මගේ මේ පිඟානේ තියෙන ලුණු තියෙනවා, චෙරි ටොමැටෝ තියෙනවා, මාළු මිරිස්, බෙල් පෙපර් පාට දෙකකින් තියෙනවා. ඉතින් ඒ ටික දාලා අර ඉස්සු හැදුවා වගේම තමයි මේක තෙන්දි මම චිකන් වලට මිරිස් කහ චුට්ටක් එකතු කරගන්නවා මිරිස් කුඩු වලට අමතරව තේ හැඳි භාගයක් විතර ලස්සනට පාට වෙන්න. මෙතනදී මම සෝයා සෝස් සුයි ඔයිස්ටර් සෝස් සුයි සෝයා සෝස් මම ස්වීට් ඩාර්ක් එකයි රෙගියුලර් එකයි තේ හැඳ බැගින් ඔයිස්ටර් සෝස් තේ හැඳ බැගින් තේ හැඳි තුනක් ඔය ඔක්කොම එකට දාලා තියුනේ භාජනේ. ඒ ටික දාලා ඉවරලා දැන් මම මේකට ටොමැටෝ සෝස් දා ගන්නවා. එතකොට චිකන් ෆිලින් එකත් හරි.
මහ ගොඩාක් වෙලා යන්නේ මොකෝ චිකන් හරි පොඩියට කපලා තියෙන්නේ අනිත් එක චිකන් බ්‍රෙස්ට් හරි ඉක්මනට කුක් වෙනවා. දැන් මගේ ඒ ෆිලින් එකත් හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මම මේවා බර්ගර්ස් වලට දානවා සබ්වේ බන් වලට දාන්න පුළුවන් පීසා උඩට ඒ වගේ දැන් මම ගොඩක් ෆිලින් හදා ගන්නවා ගොඩක් කෑම හදන හින්දා මේ ඔක්කොම ටික දැන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. මේවා හදලා ලොකු ප්‍රමාණ වලින් හදන්න අවශ්‍ය නැහැ. අපි ගොඩක් කෑම හදනවනේ. හරි පොඩියට හදන්න. ඒකින්ද මේවා පොඩි ප්‍රමාණ වලින් හදලා කලින් දවසේ ෆ්‍රිජ් එකට දාගන්න. අපි ඊළඟට සීනි සම්බල් එකක් හදා ගන්නවා. සීනි සම්බලුත් මම හොඳට විස්තරාත්මකව රෙසිපි එක දීලා තියෙනවා. ඉතින් ওই ලූණු කපාගෙන තියෙනවා. සියඹල අනිවාර්යෙන් ඕනි. සීනි සම්බල් හදනවා නම් ඔය තරම් විතර සියඹල කෑල්ලක් මම ඕකේ යට නැහැ ඇත්තටම දියකල් අරගෙන ඒකේ පේස්ට් එකක් වගේ එක හදාගෙන ඒක දානවා. ඊළඟට මේ තියෙන කැරි මිරිසුයි මිරිස් කුඩුයි මම ඒව ලූණු වලට දැන් එකතු කරගන්නවා. ඊළඟට මේකට තව දාන්න ඕන එකක් තමයි කුරුඳු එනසල් වගේ දේවල් ලුණු සීනි දැම්ම දාගන්න. සීනි එක තමයි මම මේ පැත්තකින් තියාගත්තේ. සීනි පස්සේ දානවා. මොකෝ මුලදිම සීනි කැරමල් වෙනව නැත්තම් මම ලුණු ටිකක් එකතු කරගත්තා. ඊළඟට මේ දාන්නේ කුරුඳු. අනිවාර්යෙන් මේ වගේ දේවල් නම් එකතු කරගන්න ඕනේ සීනි සම්බලට කුරුඳු එනසල් ඇට කීපයක් තලලා ඒවා හරිම රහයි දැම්මහම අමු මිරිස් කරපිංචා වලට තියෙනවා නම් රම්පා දාන්න ඒවා පස්සේ අයින් කරගන්න පුළුවන්. කරපිංචා නම් හීනියට කපා ගන්න. කපලා ඒ ඔක්කොම එකතු කරලා ඉස්සෙල්ලා මිශ්‍ර කරගන්න ඕනේ. මම මේ දාන්නේ තලාගත්තු එනසල් ඒවයි අර පොත්ත අයින් කරගන්න නැත්නම් පස්සේ අයින් කරගන්නත් පුළුවන්. අයින් කරලා ඇට කුඩු කරලා දාගන්න. දාලා ඉවර වෙලා මේ ඔක්කොම මිශ්‍ර කරලා ඉවරලා අපි තෙලට දාලා හොඳට ලූණු ටික කුක් කරගන්න ඕනේ. ඉතින් මම මේක සීනි සම්බල් එකක් මගේ දන්සැල් මෙනු එකේ හොඳට විස්තරාත්මකව දීලා තියෙනවා. ඉතින් දැන් ඔන්න මම තෙල් මේසෙ හැඳි දෙකක් විතර හට්ටියට දාගෙන ඉවර වෙලා ඔක්කොම දැම්මෙත් නෑ ඇත්තටම. දාලා ඉවර වෙලා දැන් ওই ලූණු ටික හොඳටම කුක් වෙන්න ඕන. ඉතින් මේක ටිකක් අඩු ගින්දර ඉවසීමෙන් කරගන්න ඕනි පියනෙන් වහලා තියන්න. විටින් විට කවලම් කරන්න. එතකොට ලූණු හොඳට සොෆ්ට් වෙලා අර ස්පයිසස් උරාගෙන හරි රසයි. එතකොට පාට වෙනස් වෙනවා. ඉතින් ඔයාලා නිතරම මේක පොඩ්ඩක් ගැන කල්පනාවෙන් ඉන්න ඔහොම තියලා යන්න එපා. දැන් ඔහොම පියනෙන් වහලා ඉවරලා විටින් විට ඇවිල්ලා හැඳි ගන්න. දැන් පේනවනේ දැන් ටිකක් තැම්බිලා තියෙන්නේ තාම මදි. දැන් ඔය මම එකතු කරන්නේ මගේ සීනි ටික. මම තාම සියඹල ටික එකතු කරගත්තෙත් නැහැ. දැන් ඊළඟට සියඹල ඉස්ම ටික තමයි මේ එකතු කරන්නේ. ඒ දෙකත් එකතු කරලා ඉවර වෙලා දැන් අර පේනවනේ මම සියඹල කෑල්ල වතුර දාලා උණු වතුර ටිකක් දාලා ඉවරලා පොඩි කරලා ගත්තා. දැන් මේක වහලා ඉවර වෙලා හොඳට කුක් කරගන්න ඕන තව. වෙලා ලොකු කෑලි වගේ දේවල් තියෙනවා අයින් කරගන්න. එනසල් පොතු, රම්පා කෑලි වගේව තියෙනවා නම් මේක අයින් කරගන්න. මොකද මේ අපි බනිස් වලට එහෙම ඇතුළට දානවා. හැපුණාම හරි නෑ ඒවා. දැන් ඔන්න මගේ සීනි සම්බල් එක වලට පේනෝනේ පාට දැන් හරි. දැන් මම ලිපන් ඉවරලා පොඩි කන්ටේනර් එකකට දාගෙන ඉවර වෙලා ඒකත් මං අයින් කරලා ෆ්‍රිජ් එකේ තියාගත්තා. ඉතින් මං තේකකුත් බොන ගමන් තමයි මේක හැදුවේ. අර තේක තමයි ලිප ළඟ තියෙන්නේ. මොකද ගොඩක් එක දිගට හැදුවා මම. දැන් මං ඊළඟට තව ෆිලින් එකක් හදා ගන්නවා. ඊළඟට අපි ටූනා ෆිලින් එකක් හදා ගන්නවා. ඉතින් මේක මම ගොඩාක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තිනවා. ඉඟුරු සුදු ලූණු. මම මේකට කැරටුත් එකතු කරනවා. වෙනද මම කැරට් එකතු කරන්නේ නැහැ. මම අද කැරට් එකතු කරා. ඔක්කොම එක වගේනේ නැත්තම්. ඉතින් මේ වගේ ලෝලු එකතු කරලා ගම්මිරිස්, මිරිස් කුඩු ඒ වගේ දේවල් දාලා ටූනා ටිකක් දාලා කැරට් ටික දැම්මා දැන්. කැරට් ටික වැඩි කුක් වෙන්න ඕනේ. ගොඩාක් හීනියට ලියලා තියෙන්නේ. ඒකින්ද ඒක කැරට් කියන්නේ අමුවෙන් කන්න පුළුවන් එළවලුනේ ගම්මිරිස්. ඒව දාලා මම දැන් ওই ටූනා කෑන් එකකුත් දාලා මාළු බනිස් වලට ගන්න පුළුවන් මේක.
අල ටිකක් තම්බලා දාගත්තා. කට්ලට්, රෝල්ස් ඒ වගේ දේවල් වලට ගොඩක් කෑම හදන්න පුළුවන් මේ පේස්ට් එකකිනුත්. ඉතින් ඒකින්ද ඒකත් හදලා තියාගන්න එක හරි වටිනවා. ඒකෙන් මම කට්ලට් හදනවා, රෝල්ස් හදනවා, මාළු බනිස් හදනවා. ඉතින් ඒකින්ද ඒ ෆිලින් එකත් දැන් මගේ හැබැයි ෆිලින් ගොඩක් තියෙනවා. ඒවා හැම එකෙන්ම කෑම වර්ග විවිධ කෑම වර්ග හදනවා. ඒකින්ද එක රස නෑ. මෙහෙම දෙයක් කරනකොට නම් ඔයාලා ඇත්තටම රස වෙන විවිධ රසයන් වලට හදන්න ඕනේ. දැන් මං කට්ලට්ුත් මගේ channel එකේ තියෙනවා පුපුරන්නේ නැතුව හරියටම කට්ලට් කොහොමද හදාගන්නේ කියලා. කෙනෙකුට දැනගන්න ඕන නම් ගිහිල්ලා ඒක බලලා දැනගන්න පුළුවන්. මං මේ ෆිලින් එකෙන් තව පේස්ට්‍රි හදනවා, පෆ් පේස්ට්‍රි. ඉතින් ඒකින්ද මේ ෆිලින් එකෙනුත් ගොඩක් කෑම ಜಾති හදනවා. ඉතින් හරි ප්‍රයෝජනවත් මේ වගේ මේ ටික හදලා මං කලින් දවසේ ඔක්කොම ෆ්‍රිජ් එකේ තිබ්බා. දෙවනි දවසේ තමයි මේවා ඔක්කොම මං ඊළඟට කෑම හදන එක පටන් ගත්තේ මේවා දාලා ෆිල් කරන්න. දැන් මම මේ හදන්නේ චිකන් ටිකක් බ්‍රෙස්ට් එකක් පොඩියට පෙති කපාගෙන ඒක මැරිනේට් කරගන්න ඔයාලා කන්න කැමති විදිහට. මම නම් ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සෝය සෝස් ඒ වගේ ඔයිස්ටර් සෝස් ඒව ටිකක් දාලා චිකන් ටික හොඳට මැරිනේට් කරගන්නවා. විනාකිරි හරි දෙහි හරි චුට්ටක් එකතු කරගන්න. දාලා හොඳට අත ගාලා ඉවර වෙලා මස් ටික මේක මම මිනි බර්ගර්ස් වලට දාන්න, සබ්වේ බන් ඇතුළට දාන්න, ඒ වගේ දේවල් වලට ගන්න චිකන් බ්‍රෙස්ට් එකකින් පොඩක් පෙති ටිකක් කපලා ගත්තා. දැන් මම ඒක ඊළඟට පාන් පිටිවල ඔය තරවන්නේ. තරවල ඉවර වෙලා ඊළඟට බිස්කට් කුඩු වල තවරනවා. අර පාන් පිටි වල තවරන්නේ. ඒක එතකොට අර සීසනින් හොඳට ඇතුළට උරා ගන්නවා. ඒක යන්නේ නැහැ. දැන් මම අර ඉතුරු වෙච්ච පාන් පිටි ටිකටම බිත්තරයක් කඩලා දාලා බැටර් එකක් හදා ගන්න ඕන. මේකට මම වතුර චුට්ටක් එකතු කරගෙන ඉවරලා තුනී බැටර් එකක් හදා ගන්නවා. හදාගෙන ඉවරලා දැන් ඊළඟට චිකන් ටික ක්‍රම්ප් කරගන්න තමයි තියෙන්නේ. අන්න ඒ වගේ ඩෝ එකේ ඒ බැටර් එකේ තරල ඉවරලා බ්‍රෙඩ් ක්‍රම්බ් වලට දාලා චිකන් ටික ක්‍රම්ප් කරන්න. මම ඒකත් ඇත්තටම කලින් දවසේ කරලා තිවිච්ච වැඩක්. ඒක බදින එක තමයි එදා දවසේ කරේ. මේ ඔක්කොම මම ෆිලින් දැන් ඔයාලට පේනෝනේ දැන් මම ඔය සීනි සම්බල් බනිස් හදන්න මේ පුංචි ට්‍රේ වගේ මම ඇත්තටම ඔන්ලයින් ගත්තේ. ඒක හරි ෂෝක් පොඩි බනිස් වර්ගවලට. ඉතින් මේව අවශ්‍ය නැහැ, මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. තියෙනවා නම් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැක්කොත් ගන්න තමයි මම මේ වගේ දේවල් ඔයාලට පෙන්වන්නේ. ඔන්ලයින් බඩු ගන්න අය දන්නවා මේවා හරි ලාභයි. ඉතින් තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ පුංචි ට්‍රේස්. මේක නැtei කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක එකම දේ තියෙන එක ගානට බනිස් ටික හරියටම මේක ඇතුලේ හොඳට තද වෙලා බේක් වෙනවා. ඉතින් මං අන්න ඒ වගේ සීනි සම්බල් බනිස් කීපයක් හදාගත්තා. ඒ ට්‍රේ එක නැති වුණත් ඔයාලට එහෙම හදලා ඉවරලා ට්‍රේ එකක් උඩ තියලා බේක් කරගන්න පුළුවන්. ඒකින්ද ඒක ගැන හිතන්න එපා. මේක අපිට නෑනේ කියලා මම තියන අයට පාවිච්චි කරන්න හරි ඔයාලට දැක්කොත් ගන්න හරි තමයි මේ වගේ දේවල් පෙන්වන්නේ. මොකද මේව ලොකු ගණනක් වෙන්නේ නැහැ. පොඩි බාලයි හරි මේ හදලා තියෙන විදිහ. ඉතින් ඔන්ලයින් ඔය වගේ දේවල් හරියට තියනවා ගන්න. කෑම හදන අය ඉතින් ඔය වගේ පොඩි පොඩි උපකරණ ගන්න. දැන් මම මේ හදන්නේ සීනි සම්බල් හදලා බනිස් හදලා ඉවරයි. පොඩියට මාළු බනිස් කීපයක් හදා ගන්නවා. දැන් මම මෙතන ෆිලින් ගොඩක් හැදුවනේ. එක එක ෆිලින් දාලා ඉතින් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලා හදාගත්ත ඒවා ඇත්තටම මම අර ටී ටවල් එකකින් වැහුවා. දැන් හදපු සීනි සම්බල් බනිස් මොකෝ මේව ගොඩක් ඒවා ලොකු ට්‍රේ එකක තියලා එකට oven එකට දාගන්න පුළුවන්. ඒකින්ද වහලා තියාගන්න වේලෙනවා. දැන් මේ චූටියට මාළු බනිස් ටිකක් හදා ගන්නවා. ඉතින් මට චිකන් දාලත් හදන්න පුළුවන්. ඉස්සෝ ඇතුළට දාලා හදන්න පුළුවන්. මම තව ෆිලින් එකක් හැදුවා. ඒකත් ෂෙයා කරගන්නම් ඔයාලත් එක්ක. ඉතින් මේ හැම එකක්ම දාලා විවිධ රසයන් වලට බනිස් හදාගන්න පුළුවන්.
ඉතින් එකම ඩෝ එක ඔයාලට පේනවනේ ඉතින් හරි ලේසියි මේක. අ මම තව එකක් හදලා පෙන්නන්නම් මම මාළු බනිස් හදන හැටි හොඳට පැහැදිලිව වීඩියෝ එකක් කරලා තියෙනවා. දැකපු නැති කෙනෙක් ගිහිල්ලා ඒක බලන්න. ඔයාලට හරි වටිනවා මේ බනිස් වර්ග ඇත්තටම. අ මේක මං චූටියට හදන්නේ. මේක ඇත්තටම බේක් වෙලා ආවහම එච්චරම පොඩිත් නැහැ. මීට වඩා පොඩියට නම් හදන්නත් බෑ. මේකත් පොඩි නෑ ඇත්තටම. තව oven එකේදීත් මේක පිපෙනවනේ. දැන් ඔය මන් කිසිම ෆිලින් එකක් නැතුව දාපු බනිස් ටිකකුත් දැම්මා. මොකෝ සොසේජ් බන් හදනවා මම. සබ්වේ හදනවා. ඉතින් ඒවට ඕනි අර පොඩි රවුමට හදලා තියෙන්නේ බර්ගර්ස් හදාගන්න. මාළු බනිස් තියෙනවා. ඔහොම ට්‍රේ කීපයක් මම දැන් ඔක්කොම බනිස් ටික හදලා බේක් කරගන්නවා. ඉතින් මම බේක් oven එකට දාන්න කලින් දැන් ওই විනාඩි 20ක් තියලා පිපිලා එග් වොෂ් කරනවා. දැන් ওই බිත්තර ගාලා ඉවරලා බිත්තරයක් ගහලා අරන් ගාලා ඉවරලා ඉතින් මේක පාටි එකකට ලෑස්ති කරන හින්දා තල ඇට ටිකක් වගේ උඩින් දාගන්න. එතකොට හරි ලස්සනයි. දැන් මම මේ හදන්නේ මම මේ ඩෝ එකෙන් කිඹුල බනිස් දෙක තුනකුත් ගත්තා හදන්න. ඉතින් මම ඔයාලට දැන් මම කිව්වනේ මම ඔක්කොම මේවා මගේ channel එකේ තියෙනවා. මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ. දැන් කිඹුල බනිස් දෙක තුනකුත් මම මේ වෙලාවේ හදනවා. ඒකත් හරි පාටි එකකට මේක දැන් මෙච්චර ලොකුවට හදන්න ඕනේ නැහැ. මේකෙන් දෙකක් තිබ්බහම ඉතින් කපලා කන්න පුළුවන් කීප දෙනෙකුට. හරි පොඩියට හදාගත්තොත් ඉතින් ඇත්තටම ටී පාටි එකකට හරීම ෂෝක් ටී කිඹුල බනිස් හරි මේ කටියෙත් ඉතින් හදන්නේ නැහැ. ඕගේ දේවල් හදලා තිනව නම් කවුරුත් කැමැත්තෙන් කාවි. කාලා නිකන් ප්ලේන් ටී එකක් බොන්න තියෙනවා නම් ඇත්තටම හරි ෆිලින් එකක් ඒක. ඉතින් ඔන්න දැන් මගේ කිඹුල බනිස් සීනි සම්බල් බනිස් තමයි ඊළඟට මම oven එකට දාන්න හදන්නේ. කිඹුල බනිස් වලට මගේ වීඩියෝ එක බලන්න ඒක ගිහිල්ලා හොඳ රෙසිපි එකක් මම පෝස්ට් කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් තව බනිස් වර්ග තියෙනවා. මම දැන් මේ ලොකුවට සබ්වේ බන්ස් ඒ වගේ දේවල් වලට තව පිටි වෙන් කරගන්නවා බෝල. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවසානයේ දැන් මම මෙතනදී ඊළඟට හදන්නේ මිනි පීසා. මේක හරි මේක ඇත්තටම මම තාම මගේ channel එකට දැම්මෙත් නැහැ. මේ දැන් මේ පීසා ඩෝ එක මෙහෙම තුනී කරලා ඉවරලා මෙහෙම මොකක් හරි රවුමකින් මේ වගේ රවුමක් අවශ්‍යත් නැහැ. මොන හරි පියනකින් වගේ පීරිසියකින් වගේ වුණත් ඔයාලට කපා ගන්න පුළුවන්. රවුම් කපලා ඉවරලා මේක මං කරන්නේ මේකට ගෑරුප්පුවකින් අනිනවා හිල්. විදලා ඉවර වෙලා විනාඩි 5ක් oven එකේ බේක් කරගන්න. විනාඩි 5යි oven එකේ අපි බේක් කරගන්නේ. ඊට පස්සේ එළියට ගන්න. ඊට පස්සේ ඒ ඩෝ එක අපිට ඕන තරම් කාලයක් ෆ්‍රීසර් එකේ තියාගන්න පුළුවන්. ඒ විනාඩි 5 බේක් වෙලා ආවට පස්සේ දැන් ඔය බනිස් බේක් වෙලා oven එක හොඳට රස්නීනේ. විනාඩි 5න් හොඳට බේක් වෙනවා. බේක් වුණාට පස්සේ මං ඊළඟට ෆ්‍රීසර් එකට දාගන්න පුළුවන්. මම නම් ෆ්‍රීසර් එකට දැම්මේ නෑ. මම මේක එදාමයි හැදුවේ. ඔයාලට පාටි එකකට හදනවා නම් මේ වගේ මිනි පීසා මේ වගේ හදලා විනාඩි 5ක් බේක් කරලා ෆ්‍රීසර් එකට දාගන්න. හැබැයි මේක ගෑරුප්පුවෙන් අනින්න ඕනේ නැත්නම් මැද පිම්බෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නවනේ මං අර සීනි සම්බල් නෙමෙයි ඉස්සෝයි චිකනුයි ඒ වගේ ඔය පීසා එක උඩට දැම්මම හරිම රහයි. තව සෝස් ඕනෙත් නෑ වගේ. මම දැන් මේ නිකන් ප්ලේන් රෝල්ස් ටිකකුත් හදා ගන්නවා. මොකෝ සොසේජ් ඒ වගේ වට සීනි සම්බල් පුරවන්න පුළුවන් ඕනනම් චිකන් දාන්න පුළුවන් ඕන දෙයක් දාන්න පුළුවන්. ඉතුරු පිටි වලින් මම ප්ලේන් එකට සාමාන්‍ය බ්‍රෙඩ් රෝල්ස් ටිකක් හදාගන්නවා. දැන් ওই මගේ බනිස් ඔය එක ට්‍රේ එක දැන් ওই බේක් oven එකෙන් එළියට එනවා තමයි මම අරගෙන ඉවරලා බටර් ටිකක් ගානවා. මම ඔයාලට මේ අත්‍යවශ්‍ය ටික ටටක් ගාලා කියන්නේ උඩින් බටර් ටිකක් ගාලා ඉවර වෙලා දැන් ඒ ට්‍රේ එකෙන් අයින් කරගන්න ඕනි. අයින් කළ ඉවරලා මේක ටී ටවල් එකකින් වහලා ඒ බනිස් තියන්න ඕනි. සොෆ්ට් වෙන්නේ එතකොට තමයි මම දැන් ඊළඟ ටික ඒ ට්‍රේ එකේම ඊළඟ බනිස් ටික ලෑස්ති කරනවා oven එකට දාන්න පීසා ටිකයි. ඊළඟට
දැන් මං ඔක්කොම මගේ බේක් කරලා ඉවරයි. දැන් මගේ කට්ලට් ටික බැද ගන්නවා. මං ස්ප්‍රින් රෝල් හදලා තියෙනවා. ස්ප්‍රින් රෝල් වලට මම ක්‍රීමි චිකන් තමයි දැම්මේ. මම ක්‍රීමි චිකන් රෝල්ස් හදන හැටි ෂෙයා කරගෙන තියෙනවා. මම මෙතනදී රෝල් එකේ පෑන් කේක් එකක් හැදුවේ නැහැ. ස්ප්‍රින් රෝල් රැප් එකක් තමයි ගත්තේ. මේ වගේ වෙලාවට ඒ වගේ ලේසි දේවල් කඩේ ගන්න තියෙනවා. ඉතින් මං ස්ප්‍රින් රෝල් රැප් එකක තමයි ඔතලා ක්‍රීමි චිකන් කරි එක තමයි දාලා තියෙන්නේ. ඒකට චීස් ඒ වගේ දාලා හරිම ක්‍රීමි කරි එකක්. ඉතින් රෝල්ස් ටිකකුත් හදාගත්තා ඒ වගේ. දැන් මම බදින්නේ මගේ චිකන් ටික, ක්‍රිස්පි චිකන් ටික බර්ගර්ස් වලට. ඊළඟට මම පෆ් පේස්ට්‍රි ෂීට් පැකට් එකක් කඩෙන් ගෙන ආපු එකක් මේක. මම ඔයාලට පෆ් පේස්ට්‍රි ගෙදර හදාගන්න හැටි වීඩියෝ එකකින් අරන් එන්නම්. දැනට මම මේක කඩෙන් ගත්තේ. ඉතින් මේ හරිම ලාභයි මේ අපි මං ඉන්න රටේ මේ වගේ දේවල් හදනවට වඩා නම් ගොඩාක් ලාභයි කඩෙන් ගන්න එක. ඉතින් මම සාමාන්‍යයෙන් මේවා මේ පෆ් පේස්ට්‍රි නම් කඩෙම තමයි ගේන්නේ. නමුත් ලංකාවේ මේක හරි මිලයි. අපි ඒකින්ද වීඩියෝ එකක් කරමු ඒක ගැන. දැන් මේ පේස්ට්‍රි වලටත් මම අර හදාගත්තු ඔක්කොම කරි වලින් විවිධ රසයන් වලට දැම්මා. ඉතින් මම සමහර ඒවා උඩට තලයට දැම්මා. තලයට නොදා එහෙම බලා ගන්න පුළුවන් විදියට පිහියෙන් එක එක කට් දාලා එක එක රසයන් තියෙන ඒවා වෙන වෙනම හදාගත්තා. දැන් මම ওই ෆිල් කරන්නේ ක්‍රීමි චිකන් එක. ඒකට මම මේ වයිට් සෝස් දාලා චීස් දාලා තියෙන්නේ. ඒක හරි රහයි. දැන් අර පේස්ට්‍රි ටිකත් අර වගේම එග් වොෂ් කරලා ඉවරලා oven එකට දාගන්න ඕනි. දැන් ඇත්තටම ගොඩක් වැඩ ඉවරයි. තව දැන් අපි දැන් අවසානයේ තමයි ඉන්නේ. ඉතින් මං පේස්ට්‍රි ටිකක් ලොකු ඒවත් හැදුවා. අර එක ෂීට් එකක් 9ට කැපුවේ මේක 4ට කැපුවේ. ලොකු ඒවත් කීපයක් හැදුවා. මේක හරි ලොකුයි. දැන් ඔන්න මගේ පේස්ට්‍රි ටිකත් බේක් කරලා ඉවරයි. දැන් මං ඊට අමතරව බටර් කේක් එකක් හැදුවා. ඉතින් බටර් කේක් එකේ හොඳ රෙසිපි එකක් මගේ channel එකේ තියෙනවා. විස්තර කරන්න අවශ්‍ය නැහැ. ග්‍රෑම් 250 වෙන්න හැම එකම දාලා ඉවරලා උඩ ලේයර් එකට රෝස පාට කලරින් ටිකකුත් දාලා මම පොඩි කේක් එකකුත් හදාගත්ත. මොන කෑම තිබ්බත් කේකුත් තියෙන්න ඕන පාටි එකකදී පාටි ෆුඩ් වලට. ඒක හින්දා මම මේක අයිසිං කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට බටර් කේක් එකක් මේක. ඉතින් මේකේ ෂෙයා කරගන්න දෙයක් නැහැ. ඔයාලා බලන්න මම ඊට අමතරව සෑන්ඩ්විචස් හැදුවා. සෑන්ඩ්විචස් ගැන ලොකු වීඩියෝ එකක් තියෙනවා. ලොකු විස්තරයක් තියෙනවා මගේ channel එකේ. ඉතින් මගේ සෑන්ඩ්විච් වීඩියෝ එක බලන්න. මෙතනදී මම සෑන්ඩ්විචස් හදලා ඒකත් සෑන්ඩ්විචස් ඇත්තටම කේක් වගේ දේවල් නැතුව ඉතින් පාටි ෆුඩ් එකක් වැඩක් නෑ වගේ මේවා තියෙන්න ඕනි පාටි එකක. ඉතින් ඒක හින්දා මේ වගේ දේවල් එච්චර අමාරු නෑ හදන්න. හරිම ලේසියි. මේක දැන් මගේ ඔය ඔයාලට පේන්නේ මං හදපු ඒවායින් කොටසක්. ඔය මම මේසෙ තියලා ෆොටෝ කීපයක් ගත්තා. ඔය පින්තූර තමයි පේන්නේ. පේස්ට්‍රි, ඔය මිනි පීසාස්, බර්ගර්ස් ඔක්කොම ಜಾති කේක් තියෙනවා. මේ තියෙන්නේ මං හදාගත්ත කිඹුල බනිස් බලන්න ලස්සන එක. හරිම පුළුන් ගෙඩියක් වගේ. හරිම සොෆ්ට්. ඉතින් දැන් මම මේ කෑම ටික ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් මේක ලස්සනට පෙට්ටියක දාගන්න තමයි තියෙන්නේ. මේක මෙහෙම කෙනෙකුට දෙන්න බෑ. ලස්සනට අසුරලා ඕන ගිෆ්ට් බොක්ස් එකක් නේද මගේ මේ තේමාව. ඉතින් ගිෆ්ට් බොක්ස් එකක් දැන් හදාගන්න ඕනි. ඉතින් මේ වගේ දැන් මම එතනදී පාවිච්චි කරන මේ පෙට්ටි කේක් බඩු කඩවල වල ගන්න තියෙනවා. නැත්තම් මේ පෙට්ටි හදන හැටිත් YouTube channel වල තියෙනවා. ඉතින් මේක හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ වගේ පෙට්ටියක් තියෙනවා නම් මම දැන් ඒකට ඔයිල් පේපර් එකක් යටටත් දාගත්තා. තව මම ඒ වගේ අර ඩිස්පොසිබල් පේපර් බොක්ස් එකක මම සෑන්ඩ්විචස් වගේ දේවල් ඊට පස්සේ කප් කේක් ලයිනර්ස් වල කට්ලට් වගේ දේවල් එහෙමත් වෙනම පැක් කරගන්නවා. ඉතින් මේ වගේ ලස්සන ඒවත් දේවල් ගන්න තියෙනවා කඩේ. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ දැන් ගිෆ්ට් බොක්ස් එක මම පැක් කරගන්නවා. බලන්න ඉතින් මේ කැම පෙට්ටිය ලස්සන කාට හරි මේ වගේ එකක් ලැබුණාම කොච්චර සතුටු වෙයිද. ඔන්න මම දැන් කේක් හැමදේම තිබ්බා.
පියනෙන් වහලා ඉතින් බර්ත්ඩේ එකකට වගේ නම් රිබන් එකක් වගේ දාලා යාළුවෙකුට දෙන්න පුළුවන් මාව නැරඹුවාට ස්තුතියි.